මෑණියනි ඔබ වහන්සේ ලංකාවේ කොයි පළාතේද? ලංකාවේ ලේවැල්ල නේද? එහෙමයි මෑණියනි. ඔබ වහන්සේ ඉන්දියාවට වඩිනකොට වයස? මට 96. මට මෑණියන් වහන්සේ භද්‍ර යෞවනත්වයේ එතකොට හිටියේ. අවුරුදු 36. මේ රටේ ඇවිල්ලා මේ අයත් එක්ක වැඩ කටයුතු කරනකොට මොනවාද දේවල් ලැබෙන්නේ අත්දැකීම්? එතකොට පින්වත් මෑණියනි දැන් අපි දහම දිහා ගන්නකොට අපි බුද්ධ ආගම දැන් මෙහි වැඩින්නේ අපේ සවැත් නුවර මෑණියනි මේගොල්ලෝ ධර්මයට බෞද්ධ පවුල් තියෙනවාද පාරම්පරික එහෙම නැත්නම් මේගොල්ලෝ ධර්මයට කැමති නැති පිරිසක්ද නැත්නම් ධර්මයට කලවම ඉන්නවා කුල බේද බ්‍රාහ්මණ බුද්ධ ආගමට විරුද්ධයි. දෙකම සර්වාගමික වගේ තමයි. අද අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ ඉන්දියන් ජාතික පින්වත් මහත්තයෙක්. මහත්තයා ඔබතුමාගේ නම කියමු බලන්න. මගේ නම මදන් මදන් පාණ්ඩේ. පාණ්ඩේ මහත්මයා තමයි අද අපිත් එක්ක එකතු වෙලා තියෙන්නේ. ඉතින් අපිට ඉන්දියාවට ආපු අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශේෂ කැපකිරීමක් කරන පින්වත් මහත්මයෙක්. එතුමා ලංකාවේ ගැන ලංකාවේ ඉන්න බෞද්ධ සීල ගුණා වෙනුවෙන් ඉතාමත්ම උමනාවෙන් හොයලා බලලා ඒගොල්ලන්ට තමන්ගේ සහෝදරයෝ තමන්ගේම පිරිසක් ඇටියට කටයුතු කරන පින්වත් මහත්තයෙක්. ඒ නිසා ලංකාවේ ඉන්න සෑම සීල ගුණාවන්ටම සිංහල ඒ වගේම හින්දු මුස්ලිම් අපි ඔක්කොමලට ඉන්දියාව තුළදී සංචාරය කරනවා නම් එතුමාගේ සහාය අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා අපි එතුමා ඉතාමත්ම කරුණාවෙන් ආදරයෙන් පිළිගන්න ඔබතුමාට පුණ්‍යානුමෝදනා කරන. ඉතින් මදන් අපි පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරමු. බලන්න ඔයා ගැන විස්තරයක් කියන්න ඔයාගේ පවුල ගැන විස්තරයක් කියන්න බලන්න. ඔව් ගෙදර අය අම්මා ඉන්නවා මට කියන්න බලන්න ඔබතුමා ලංකාවේ ගැන අය ගැන මොනවද හිතන්නේ? ලංකාවේ ගැන අය මොනවද හිතන්නේ? ඒගොල්ලෝ හොඳයිද කොහොමද? හොඳයි. වසර කීයක ඉඳලා ලංකාවේ අඳුරනවද? ලංකාවට ඔයා තාම ගිහිල්ලා නැහැ. ලංකාවට එන්න බලාපොරොත්තු වෙන්නේ නේද? ඔව්. එතකොට ලංකාවේ කට්ටිය පිට සිංහල භාෂාව ඔයාලට හොඳට කතා කරන්න පුළුවන්ද? සිංහල භාෂාව ඔයාලට හොඳට කතා කරන්න පුළුවන්ද? ඔව් චුට්ටු පුළුවන්. චුට්ටු පුළුවන්. ලංකාවේ කොහොමද ඔයාට ඔයත් එක්ක සමීපයිද? ඔයත් එක්ක දැන් ඔයා අඳුරගත්ත ගොඩ අය ඇති ඉස්සලා නේද? ඒගොල්ලෝ ඔයාට කතා කරනකොට යාළුයිද? ඔව්. ඔයාත් ආසාවෙන් ඉන්නේ අපි ලංකාවට එන්න නේද? ලංකාවට එන්න. ඔයාටත් ඔයාගේ පවුලේ කට්ටියටත් අපි ලංකාවට එන්න වාසනාව ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ගොඩක් උදව් උපකාර කරපු කෙනෙක් තමයි නදන් මහත්මයා. විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන්ට බෞද්ධ සිද්ධාස්ථාන වන්දනා කරන්නට ඉන්දියාව තුළදී ඉන්දියාව තුළ මනා දැනුමක් තියෙන කෙනෙක් සහ විශේෂයෙන්ම මේ තියෙන විවිධ භාෂා ඇසුරීමේ හැකියාවක් ඔබතුමාට තියෙන. විශේෂයෙන්ම ඔබ නිත්‍ය ඡායාරූප ශිල්පියෙක් වුණාට විවිධ භාෂාවයි අද මේ ගොඩක්ම අඳුරනවා. ඉතින් අපි ಭಾರತೀಯ සංචාරය කර්මාන්තයේදී අපේ ලලිත් මහත්මයා අඳුරගෙන කොච්චර කාලයක් වෙනවද? අපේ ලලිත් මහත්මයා අඳුරගෙන අවුරුදු 15ක් වෙනවා. එතුමාගේ අතින් ಭಾರತೀಯ සංචාරය අපේ වෙලාවක ඔබතුමා එතුමාත් එක්ක කල්යාණ මිත්‍රෙක් විදිහට වැඩ කටයුතු කරනවා නේද? එතුමාට තමයි අපි ප්‍රධාන වන්දනා කරන්නේ මේ වැඩසටහනට. ඉතින් ඔබතුමාට නිදුක් නිරෝගී කායික චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් පින් පෙරවන් සරණයි. ඔබතුමාට ලංකාවට